හායි කොහොමද යාළුවනේ සුබ දවසක් හැමෝටම. අද අපි ආවා අලුත්ම වීඩියෝ එකකින්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ වනේ බෙයා vlog එක. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලා බලනවා ඇති අපි අද මොකද මේ කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ කරන්න කියලා. අපි අද යන්න හිතන් ඉන්නේ ලෝටස් ටවර් එකට. ලෝටස් ටවර් එකට යන්න කලින් අපි දෙන්න උදේට කාලාපු නැති හින්දා උදේට කාලේ යන්න හිතුවා. කොහොම හරි අන්තිමට බේරවැව අයින තියෙන මේ පුංචි කඩ දෙකට තමයි අපි ආවේ. කොහොම හරි මෙනු එකත් බලලා කොත්තුකුයි පෙප්සිකුයි ඕඩර් කරගත්තා. අපි දෙන්නත් එක්ක කාලේ ඉවරලා අපි කැස්බෑ බස් එකෙන් තමයි ආවේ. ඔයාලා බලන්න ඇති ලෝටස් ටවර් එක කෝ කියලා. මට අමතක වෙලා දෙන්නත් එක්ක බැහැලා තියෙන්නේ ලෝටස් ටවර් එකට කලින් තියෙන බස් ස්ටොප් එක. කොහොම හරි අන්තිම ටික පයින් තමයි ආවේ. කොහොම හරි අන්තිම ලෝටස් ටවර් එකටත් ආවා කියමුකෝ. දැන් යමු අපි අතුලට. බලන්න වටේ තියෙන පිරිසිදුකම ලස්සන හරිම ලස්සනයි නේද? කොහොම හරි ඇතුළටත් ඇවිත් ටිකට් කවුන්ටරෙන් ටිකට් දෙකකුත් ගත්තා. මට අමුතු වුණා කියන්න. ඔයාලා රූෆ් টොප් එකටයි පික්සල් එකටයි යන්න හිතන් ඉන්නව නම් එක්කෙනෙක්ට යන්නේ රුපියල් 850ක් විතර මුදලක්. කොහොම හරි ඉතින් ගේට් නෝ 1 එකත් යූස් කරලා ලිෆ්ට් එකට නැගගත්ත කියන්නකො රූෆ් টොප් එකට යන්න. මට අමුතු වුණා කියන්න ලිෆ්ට් එකේ ඉන්න ගියේ පොඩි වෙලාවක්. මොකෝ ඉතින් ලෝටස් ටවර් එකේනේ ලංකාවේ තියෙන ස්පීඩ්ම ලිෆ්ට් එක තියෙන්නේ. කොහොම හරි රූෆ් টොප් එකටත් ඇවිත් වටපිටාවේ ලස්සන බැලුවා. බලන්නකො ලස්සන වටපිටාව. මේ රූෆ් টොප් එකට කොළඹ නගරේ තියෙන හැම තැනම ලස්සනට පේනවා. අපි බලමුකෝ කොළඹ ලස්සන.
අන්තිමට මතක හිටින්න පොටෝටියකුත් ගහගෙන අපි දෙන්න එක්ක ලිෆ්ට් එකේ පහළට ආවා පික්සෙල් එකට යන්න. ඒක ඇතුළේ නම් වෙනම ලෝකයක්. කොච්චර වයස ගියත් අපේ ඇතුළේ ඉන්න පොඩි ආදෑව එළියට ගන්න මෙයාලා හරි දක්ෂයි. කොහොම හරි මෙයාලා අපේ ඇතුළේ ඉන්න පොඩි ආදෑවත් එළියට ගත්තා කියමු. දැන් බලමුකෝ අපි නටපු පිස්සු ටික. කොහොම හරි ඉතින් අපි පික්සෙල් එකනොත් එළියට ආවා කියමුකෝ. එක්සිට් එකට යන්න තමයි හිතන් ඉන්නේ. ගෙදර යන්න. කොහොම හරි එක්සිට් එක ගාව තියෙන මේ ෂොප් එකෙන් බඩු ටිකකුත් බලලා අරගත්තකෝ. අද ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ ඉවරන්න කරන්න කලින් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. යාළුවන්ට බලා ගන්න ෂෙයා පාරකුත් දාන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.